ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. බලන්නකෝ අද උදේම මම කාවද දැක්කේ කියලා. අපේ ගෙවල් අහල පහල මෙයාලගෙන් නම් කිසිම අඩුවක් නැහැ. අද මං හිතුවා මගේ උදේවරුේ මම කොහොමද ගත කෙරුවේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අද මට කරන්න වැඩ කීපයක්ම තියෙනවා. ඒ ඔක්කොටම කලින් යමුකෝ කුස්සිය පැත්තට. දවස් කීපයක් තිස්සේම මට හිතුණා කුස්සිය පොඩි වෙනස්කමක් කෙරුවොතින් හොඳයි කියලා. ඔයාලා දැන් දැක්කනේ මගේ කෑම මේසෙයි පැන්ට්‍රි টොප් එක උඩයි කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මං හිතුවා මගේ කෑම මේසෙට පොඩි වෙනසක් කරෝතින් හොඳයි කියලා. ඉතින්ම දැන් මං පළතුරු තියෙන එක වෙනස් කරන්න තමයි යන්නේ. ඉතින් හැබැයි මට ඔප්ෂන් දෙකක්ම තියෙනවා. බලමුකෝ මං කෝකද තෝරගන්න කියලා. ඕක තමයි ඉතින් පළවෙනි ඔප්ෂන් එක. ඔන්න ඉතින් ආයෙත් වෙනස් කරලා බැලුවා. ඔයාලත් මං වගේද? ගෙදර තියෙන දේවල් එහා මෙහා කරලා ඊට පස්සේ තෝරගන්න බැරුව ලත වෙන කෙනෙක්ද? දැන් ඉතින් මට වෙලා තියෙන්නේ ඒක තමයි. අවසානට හිතලා තෝරගත්තේ ඉතින් මේක තමයි. මං හිතුවා මේ මල් පැලේ මල් වාස් එක වෙනස් කරලා කෑම මේසෙ උඩින් තියාගන්න. මල් පැලේ උස ගානට හදාගන්න ඕන නිසා මම පත්තර කිහිපයක් නමලා වාස් එක යටින්ම දැම්මා. මං කාලින් කාලෙට කොහොමත් කුස්සියේ පොඩි වෙනස්කම් කරනවා. එහෙමයි කියලා මම ඒ වෙනුවෙන් වෙනම අමතර වියදමක් දරන්නේ නැහැ. මට තියෙන දේවල්ම මම එහා මෙහා කරලා ඉතින් පොඩි වෙනසක් කරනවා. අපේ ගෙවල් වලට අලුත් බවක් නැවුම් බවක් එකතු කරගන්න මිල මුදල්ම වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සූක්ෂමව කල්පනා කරොතින් අපිට තියෙන දේවල් වලින්ම ඒ අලුත් වෙනස ලබා ගන්න පුළුවන් වෙනවා. ඔයාලත් බලන්නකෝ මම කුස්සිය වෙනස් කරපු විදිය හොඳයිද කියලා. දැන් මම මේ හදන මගේ උදේ කෑම එක ලෑස්ති කරගන්න. මං හිතුවා අද උදේ කෑමට චියා පුඩින් එකක් හදාගත්තොතින් හොඳයි කියලා. මං ඒකට මුලින්ම කෙසෙල් ගෙඩියක් එකතු කරගන්නවා. කෙසෙල් ගෙඩිය මං හොඳට චොප් කරගන්නවා. ඔයාලා කැමති නම් කෙසෙල් වෙනුවට වෙන ඕනම පළතුරක් මේකට භාවිතා කරන්න පුළුවන්. මං කෙසෙල් තෝරගත්තේ එකෙන් හොඳ පැණි රසක් මේකට එකතු වෙන නිසා. තව මම මේකට එකතු කරගන්නවා යෝගට්. මම මේ දාන්නේ ග්‍රීක් යෝගට්. ඔයාලට තියෙනවා නම් මී කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම සම්පූර්ණ යෝගට් එකම එකතු කරගන්නේ නැහැ. යෝගට් එකෙන් භාගයක් තමයි එකතු කරගන්නේ. මම එකතු කරගත්ත යෝගට් ටික කෙසෙල් එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට චියා එකතු කරගන්නවා. මම සාමාන්‍යයෙන් චියා මේස හැඳි දෙකක් විතර වගේ එකතු කරගන්නවා. ඔයාලා බලලා ඔයාලට කැමති විදිහට මේකේ ප්‍රමාණ වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේකට මේ වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා වුණාට ඇත්තටම මේක කෑවයින් පස්සේ නම් හොඳටම බඩ පිරෙනවා. දැන් මම මේකට ඊළඟට කිරි එකතු කරගන්නවා. මේකට මම කිරිත් එකතු කරලා මේ සේරම හොඳට කලවම් කරලා ටික වෙලාවක් තියෙනවා. මේ පුඩින් එක අපිට සාමාන්‍යයෙන් කලින් දවසේ වුණත් හදලා තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා තියලා අපිට ඊළඟ දවසේ කෑමට ගන්න පුළුවන්. උදේ කෑම එක හරියනකම් මම හිතුවා එළියට යන්න ලෑස්ති වුණොත් හොඳයි කියලා. කුස්සියෙන් බඩු කීපයක්ම ඉවර වෙලා තියෙන නිසා මම හිතුවා ඔයාලත් එක්කම සුපර් මාකට් එකට යන්න.
මේ දවස්වල මේ ගස්වල කොළ සේරම හැලිලා. එහෙමයි කියලා කිසිම වෙනසක් නෑ. හැමදාමත් වගේ මේ පාර හරිම නිස්කලංකයි. ගස් පාර ඉවර වෙනවත් එක්කම කෙළවර පිහිටලා තියෙන්නේ අපි ජීවත් වෙන ගමේ පල්ලිය. එහෙමනම් අපි පල්ලියටත් ගිහිල්ලාම සුපර් මාකට් එකට යමු. දවසේ ඕනම වෙලාවක පල්ලියට ඇතුල් වුණා කියන්නේ ආයේ පල්ලියෙන් එළියට එද්දී නම් අපේ හිත පුදුම තරම් නිදහස් වෙලයි තියෙන්නේ. වාඩි වෙලා විනාඩි කිහිපයක් හිටියත් ඇති අපි නොදැනුවත්වම අපේ මනස සංසුන් වෙනවා. පයින් කොච්චර දුර ඇවිදන් යන්න තිබ්බත් මේ වගේ හෙවනේ ගස් මැදින් යද්දී ඒ දැනෙන මහන්සිය කොහෙන් යනවද දන්නේ නැහැ. මං ගොඩක් වෙලාවට පයින් ඇවිදන් යන්න කැමැතිම වෙන්නත් එක හේතුවක් තමයි මේ ගස් තියෙන පාරවල්. වැලන්ටයින්ස් ළඟ නිසා සුපර් මාකට් එක චොකලට් වලින් නම් පිරීලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පෙබරවාරි මාසය කියන්නේ ඉතාලියේ කරනවාල ෆෙස්ටිවල් එක තියෙන මාසේ. මේ තියෙන්නේ මේ කාලෙටම එන විශේෂ පැණි රස කෑම ಜಾති වර්ග. මට අවශ්‍ය කරන බඩු ටික මම ගත්තා. දැන් මේ වෙද්දි නම් දවල්ට කන වෙලාවත් ඇවිල්ලායි තියෙන්නේ. ඉක්මනින් ගෙදර ගිහිල්ලා දවල් කෑම එක හදන්න ඕනේ. දවල්ට මම හදාගන්න හිතුවේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් පැස්ටා එකක්. ඉතින් මේ දැන් ඒකට අවශ්‍ය වෙන දේවල් තමයි මම කපාගන්නේ. සුදු ලුණු ටිකක්, ඒ වගේම තක්කලි. මම මේක ටිකක් සැරට තමයි හදාගන්නේ. ඉතින් ඒකට මම දානවා මගේ ගෙදර තියෙන මිරිස් ගහෙන් කරල් කිහිපයක්. දැන් ඔයාලා බලනවා ඇති මට මිරිස් ගහකුත් තියෙනවද කියලා. එන්නකො පෙන්නන්න. ඉතින් ඇත්තටම මේක මම ගිය සමර් එකේදී පැල කරපු මිරිස් පැලයක්. වින්ටර් එක එනවත් එක්කම මම මේ ගහ මුල පිටින්ම ගලවලා මගේ කුස්සියේ එල්ල ගත්තා. කාලයත් එක්කම මේක මේ විදිහට වේලුණා. ඉතින් දැන් මට අවශ්‍ය වෙන වෙලාවට මිරිස් කඩා ගන්න ගහක් මගේ කුස්සිය ඇතුළෙම තියෙනවා. ඉතාලියේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා මිරිස් කරල් කියන්නේ වාසනාව සෞභාග්‍ය කියන සංකේතයක් කියලා. ඒ කතාවේ සත්‍යතාවය පිළිබඳ ඉතින් මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් ඉතින් ඉතාලි ජාතිකයන් ඒ විදිහට විශ්වාස කරනවා. කතාවෙන් කතාවම මම්මගේ කෑම එක හදන්න පටන් ගත්තා. මම මුලින්ම සුදු ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙන්න දැම්මා. දැන් ඒකටම තක්කලි මිරිසුයි එකතු කරනවා. මම මේකට බොහොම පොඩ්ඩක් තමයි ඔලිව් ඔයිල් එකතු කරගත්තේ. මම මේකට ටූන එකකුත් එකතු කරගන්නවා. ඒකෙත් තෙල් තියෙනවනේ. ටූන එකත් එකතු කරලා මම මේක මදගින්න ටිකක් තව ටෙම්පරාදු වෙන්න තියෙනවා. මම ඊට පස්සේ මේකට එකතු කරනවා මෙහෙ මට සුපර් මාකට් වලින් ගන්න තියෙන මේ පේස්ට් එකෙන් හැඳි කීපයක්ම. මේ පේස්ට් එක හදලා තියෙන්නේ බැසිල් කොළ වලින්. මම ඒකත් එකතු කරලා තව ටික වෙලාවක් මදගින්නේ ටෙම්පරාදු වෙන්න තියෙනවා. වතුර එකත්
ටිකත් හොඳට රත් වෙලා තියෙන මේ වෙලාවේදී මම එකතු කරගන්නවා ස්පැගෙටි කියන පැස්ටා එක. ඔය විදිහට තමයි මම ඉතා ඉක්මනින්ම මගේ දවල් කෑම එක හදාගත්තේ. ඉතින් මෙහෙම තමයි මගේ උදේ වරුව ගත වුණේ. එහෙමනම් ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.